කොහොමද මගේ යාළුවන්ට ඔන්න අද මම ඔයාලට රසම රස එළවලු බත් එකක් හදන හැටි කියලා දෙනවා. ඉතින් එන්නකෝ අපි මොනවද මේකට ඕන වෙන්නේ කියලා බලන්න. අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා කැරට් ටිකක්, ලේස් ටිකක්. ඉතින් ඔයාලා දන්නවනේ එළවලු බත් හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේ මම හදන විදිහ. ඉතින් ඒ වගේම ඉඟුරු සුදු ලුණු ටිකක් තලලා අරගෙන ලුණු ටිකක් කපලා ඒ වගේම සොසේජස් ටිකකුත් මං අරගෙන තියෙනවා. දැන් අපි හොඳට පිරිසිදු කරපු භාජනයක් ලිපෙන් තියාගෙන ටිකක් ඉඩ ඇති භාජනයක් ගන්න එක ඔයාලට ගොඩක් ලේසි. මම මේ වෙලාවේ එළවලු තෙල් ටිකක් තමයි එකතු කරන්නේ. ඔයාලා කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම බිත්තරයක් ඒ තෙල් එකට එකතු කරගන්නවා ඉස්සෙල්ලාම. අපි බිත්තරයක් එකතු කරන්නේ අපි ඉඟුරු සුදු ලුණු ඉස්සෙල්ලාම එකතු කරොත් එහෙම ඒ ටික කර වෙලා යනවනේ. ඒ හින්දා බිත්තරේ එකතු කරලා චුට්ටක් බැදුනට පස්සේ තමයි මම ඉඟුරු සුදු ලුණු කපාගත්ත බී ලුණු ටික එකතු කරන්නේ. දැන් අපි ඒ ටික හොඳට බැදෙන්න දෙන්න ඕනේ. පේනවනේ? කර වෙන්නේ නැතුව රන්වන් පාට වෙනකන් වගේ චුට්ටක් බැදුනහම ඇති බිත්තරේම හොඳට අර තෙල් එකේ බැදුනහම හරිම රසයි. ඊට පස්සේ අපි සොසේජස් ටික එකතු කරගන්න ඕනේ. ඒකත් තෙල් එකේ බැද ගන්න. ඔයාලට එළවලු තෙල් නැත්නම් පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බටර් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාලා කැමති දෙයක් එකතු කරගන්න මේ වෙලාවේ. දැන් අපේ සොසේජස් ටික බිත්තරේ ඔක්කොම හොඳට බැදිලා තියෙන්නේ. හොඳට ටෙම්පරාදු වෙලා තියෙනවා. හොඳ සුවඳකුත් එනවා. මේ බලන්නකෝ. දැන් මේ වෙලාවේ අපි අර හීනියට කපාගත්තු කැරට් ටික එකතු කරගන්නවා. මොකද කැරට් ටික ටිකක් තැම්බෙන්න ඕනේ. මගේ යාළුවෝ ඉතින් දන්නවනේ අපි එළවලු බත් එකක් හදනකොට ඒකේ රස ගැනත් හිතන්න ඕනනේ. ඒ වගේම රස ගැන හිතනවා වගේම ලස්සනත් හිතන්න ඕනනේ. ඒ නිසා මේ කැරට් ටික හොඳට ටෙම්පරාදු වෙනකොට මේ විදිහට අපි ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඒ වගේම ලුණු ඒ විදිහටම අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. අපි හැමෝම එක එක දේවල් එකතු කරගන්නවානේ මේ එළවලු බත් රස කරගන්න. ඒ කැමති දෙයක් ඔයාලා පාවිච්චි කරන විදිහේ දේවල් එකතු කරගන්න. මම මේ වෙලාවේ උයාගත්තු චිකන් කෑල්ලක් පොඩි කරලා දාගන්නවා මේ තෙල් එකට. එතකොට ඒක තවත් රසයි. මොකද මගේ බබාලා හරිම ආසයි චිකන් දාලා එළවලු බත් එක හදනවට. ඇත්තටම මේක හරිම ලේසි. ඒ වගේම හරිම රසයි. මේ මම ගෙදර හදන විදිහනේ. ඇත්තටම යාළුවනේ මේ විදිහට හදාගත්තාම අපිට වෙන කරි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක විතරක්ම අපිට කන්නත් පුළුවන්. මේ පේනවනේ දැන් ලස්සන පාටකට හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මම එකතු කරගන්නවා අර උයාගෙන තිබුණු බත් ටික. පේනවනේ? ඔයාලට බත් ගන්නකොට කැමති බත් වර්ගයක් ගන්න. කීරි සම්බා ගන්න පුළුවන්, බාස්මති ගන්න පුළුවන්. මම මේ වෙලාවේ අර කීරි සම්බා කියන හාල් එක තමයි අරන් තියෙන්නේ. ඒ වගේම බත් එක අපි රෑ උයලා තියාගත්තු බත් එකතු කරා නම් තවත් රසයි. ෆ්‍රයිඩ් රයිස් හදනකොට අපිට පරණ බත් පාවිච්චි කරන තරමට බත් එක හරිම රසයි. මම නම් දන්න විදිහට බත් එක මේ අර හොඳට ෆ්‍රයි වෙලා එනවා. බත් ඇට හොඳට කර ගාන සද්දෙට එන්න ඕනේ එළවලු බත් එක අපි හදනකොට. දැන් මම මේ වෙලාවේ අන්තිම මොහොතේ තමයි ලීක්ස් ටික එකතු කරගන්නේ. ඔයගොල්ලන්ට ලුණු කොළ එකතු කරන්නත් පුළුවන් ලීක්ස් වෙනුවට. ඒක එක එකනාගේ කැමැත්තනේ. ඉතින් මට මේ වෙලාවේ ලුණු කොළ තිබුණේ නැහැ. මම ලීක්ස් තමයි එකතු කරේ. මමත් ආසයි ලුණු කොළ එකතු කරලා මේ එළවලු බත් එක හදන්න. ලුණු ටිකක් මදි ගතියක් දැනුණා. ඒ නිසා මම නැවත ලුණු ටිකක් එකතු කරගත්තා. දැන් නම් අපේ එළවලු බත් එක ගොඩක් හදලා ඉවරයි.
ඔයාලට පේනවනේ දැන් හොඳට දුම් දාලා හොඳට ෆ්‍රයි වෙලා තියෙන්නේ. මේ වෙලාවේ බත් එක නිකන් අර කර ගාන සද්දෙකුත් එනවා. ඒ ප්‍රමාණයට ආවහම ඇති අපේ ෆ්‍රයිඩ් රයිස් එක හොඳට ෆ්‍රයි වෙලා තියෙන්නේ. මතක තියාගන්න ලීක්ස් වල පාට ගැන සැලකිලිමත් වෙන්න. නැත්තම් ෆ්‍රයිඩ් රයිස් එකේ ලස්සන යනවනේ. ඒ හින්දා ඒ කොළ පාට ගතිය තියෙන්නම ඔයගොල්ලෝ එළවලු බත් එක හදලා ඉවර කරගන්න. මේ පේනවනේ දැන් අර එළවලු වල පාටත් ලස්සනට තියෙනවා. සොසේජස් ටික ලස්සනට තියෙනවා. ඒ වගේම අපේ ලීක්ස් ටික කොළ පාටේ විදියටම තියෙනවා. එහෙනම් යාළුවනේ මේ වගේ රස කෑමක් අරගෙන මං ආයිත් ඔයාලගේ ගෙදරට එන්නම්. එහෙනම් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්නකෝ. එහෙනම් මම ආයිත් එනකන් ඔයාලට සුබ දවසක්.